ආයුබෝවන් මම ලසන්ත නායසිරි වර්කර්ස් මා පදිංචි වෙ ඉන්නේ ශාන්ති පනවගත්ත බද්දේගම ලිපිනේ මා 1994 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සේවයට බැඳුණා. සේවයේ නියුක්තව සිටින විටදී මා ආබාධිත තත්ත්වයට පත් වුණා. ඒවක සිටි හමුදා නිලධාරීන්ගේ නොසලකිලිමත් බව නිසා වැටුප් හා දුබලතා විශ්‍රාම වැටුප් ලබා නොදී මා සේවයෙන් ඉවත් කරා. අද වෙන විට මා දැඩි ලෙස අසරණ වී තිබෙනවා. පුරා වසර 14ක් මා යුද්ධ හමුදා නිලධාරීන්ට හා රජයේ නිලධාරීන්ට මාගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරා. හමුදාවේ සිදු වරද නිසා නිලධාරීන් රැක ගැනීම සඳහා මේ කිසිවෙක් මට පිහිටවන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමන්ට හා ආරක්ෂක ලේකම්තුමාට මාගේ දුක් ගැනවිල්ල මොවුන් ඉදිරිපත් කිරීමක් කරන්නේ නැහැ. එයට හේතුව මේ ඉහළ නිලධාරීන්ගේ වරදක් ඔවුන් රැක ගැනීම සඳහා මෙසේ කරන්නේ. මේ වීඩියෝ පටය අන්තර්ජාලයට යොමු කරන්නේ කෘතවේදී මහජනතාව මෙය නරඹා මාහට කරන උපකාරයක් ලෙස ජනාධිපතිතුමන්ට හෝ ආරක්ෂක ලේකම්තුමාට යොමු කරනු ඇතැයි සිතමි. මා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කරන සානුකම්පිත දුක් ගැනවිල්ල. එල්.එන්. වර්කර්ස් ශාන්ති පනාපිගත බද්දේගම 2017 නොවැම්බර් මාස 16. මහින්ද රාජපක්ෂ මැතිතුමා අතිගරු ජනාධිපති මන්දිරය කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි, දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීම සෙබළ 576/179. සාමාන්‍ය සෙබළ වර්කර්ස් එල්.එන්. 4 රෙජිමෙන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය. ඉහත නම සඳහන් මා ඔබතුමා වෙත ඉමහත් ගෞරවයෙන් මාගේ පුද්ගලික දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරනුයේ අතිමහත් විශ්වාසයෙන් යුතුවය. අප රට ජාතිය වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් ඉටු කළ වීරවරයෙකු වන ඔබතුමා අසරණ තත්ත්වයට පත් සෙබළෙකුගේ කනකාටු තත්ත්වයේ තේරුම්ගෙන මාහට පිහිටවනු ඇතැයි සිතමි. මා 1994 ජනවාරි මාස 6 වැනි දින යුද හමුදාවට බැඳී 4 රෙජිමෙන්තුව ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායට වෘත්තීය රියදුරෙකු ලෙස ඇතුළත් වුණෙමි. මා 2000 නොවැම්බර් මාස 4 වැනි දින මා වෛද්‍ය හේතු මත සේවයෙන් නැස් කරන තෙක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාන්විත රාජකාරී ඉටු කළෙමි. මා පරම්පරාවෙන් ජර්මන් සම්භාවිකින් පැවතෙන අතර මාගේ පවුලේ අයවලුන්ගේ යුද හමුදා සම්බන්ධතාවය පහත පරිදි වේ. සෙබළ 81.73 සැරයන් වර්කර්ස් WN එක්වන රෙජිමෙන්තුව ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය 1951-1973 රාජකීය සේවා කාලයේද ඇතුළත්ව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ප්‍රථම ජනාධිපති විලියම් ගෝපල්ලව ජනාධිපති නිල නිවසේ රියදුරු වෘත්තීයට පත්වීමට වරම් ලැබුවෙකි. සෙබළ 97/573 ලාන්ස් කෝපරල් වර්කර්ස් SC එක්වන විමර්ශන රෙජිමෙන්තුව ශ්‍රී ලංකා සන්නහ සන්නද්ධ බලකාය 1984-2007 නිහාල් ජයසිරි වර්කර්ස් යුද හමුදා සිවිල් සේවකයෙකු ලෙස සේවය කර 1996 ජූලි මාස 18 වන දින මුලතිව් ත්‍රස්තවාදී ප්‍රහාරයේදී අතුරුදන්ව ඇත. ඔහු දෙදරුපියෙකි. මා යුද හමුදාවට බැඳෙන තෙක් ඉතා නිරෝගී පුද්ගලයෙකු වූ අතර හමුදාවට බැඳී වසර 3කට පසුව රාජකාරී යෙදී සිටියේදී 23 වන සේනාංක මූලස්ථානයේදී වාහන නඩත්තු කටයුත්ත සිදු කරමින් වාහන බැටරියක් ඔසවාගෙන යාමේදී මා ඇද වැටුණු අතර ඉන්පසු ඇති වූ අසනීප තත්ත්වයන් මත මාහට අපස්මාරය රෝගය වැළඳිනි. ඉන්පසු මා 2000 වර්ෂයේදී යුද හමුදා වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අපස්මාරය සඳහා 120ක දුබලතාවයක් නිර්දේශ කර වෛද්‍ය හේතු මත මා යුද හමුදා සේවයෙන් නැස් කරන ලදී. මම වෛද්‍ය මණ්ඩල වාර්තාවේ මා කුඩා කල සිට අපස්මාර රෝගයෙන් පෙළුණු බව සඳහන් කර ඇත. මෙසේ මා ප්‍රතිකාර නොකළ අතර එවැනි රෝග ඉතිහාස වාර්තා කිසිවක් නැත. මේ අසත්‍ය කරුණු සඳහන් කිරීමකි. තවද යුද හමුදාවේ මා අස් කරන අවස්ථාව වන විට මා විවාහක වැඩිමහල් දරුවාද ඉපදී සිටි අතර මා විවාහ වීම සඳහා අනදෙන නිලධාරිතුමාගේ අනුමැතිය ලබා සිටිමි. නමුදු මා හමුදාවෙන් නැස් කරන අවස්ථාවේදී මා අවිවාහක බව සඳහන් කර වැන්නපු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමේ දායක මුදල් ආපසු බාර දෙන ලදී. මෙසේ මා අවිවාහක බව සඳහන් කර කටයුතු කිරීම අසත්‍ය තත්ත්වයකි. දැනට මා හමුදාවෙන් නැස් කර වසර 14ක් වන අතර මේ දක්වා ආබාධිතයෙකු ලෙස මාගේ විරකියා බිරිඳ සහ දරු දෙදෙනා සමග ඉතා අසරණ ජීවිතයක් ගෙවමි. මාහට රැකියාවක නිරත විය නොහැකි අතර වෙනම ආදායම් මාර්ගයක්ද නැත. මාගේ පියාගේ විශ්‍රාම වැටුපෙන් සහ මාගේ
පවුල දුක්ඛදායක ලෙස නඩත්තු වේ. මා වෛද්‍ය හේතු මත අස්කිරීමට පෙර මා වෙනුවෙන් මූලික පරීක්ෂණ උසාවියක් නොපැවැත්වූ අතර එමගින් මාගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් නොලැබුණු අතර මාහට වෛද්‍ය හේතු මත අස්කිරීමේදී දුබලතා වැටුප හෝ සහනයක් නොලැබිනි. මේ හේතු මත පසුගිය වසර 14 කාලයක් මා විවිධ උත්සාහයන්ගෙන මාහට සාධාරණයක් ඉටු කර ගැනීමට උත්සාහ කළෙමි. නමුත් ඒ සියල්ල සාර්ථක නොවිනි. ඇතැම් විට මාහට ජීවිත තර්ජන කිරීමද සිදු වූ අතර කිසිදු පිළිසරණක් නොමැතිව මේ දක්වා අසරණ වී සිටිමි. මේ හේතුවෙන් මාගේ දරු පවුලද අසරණ වී ඇති අතර ඔවුන්ගේ අධ්‍යාපනයට අහිතකර බලපෑමක් සිදුවේ. මා වසර 14 කාලයක් තුළ මාහට කිසිදු ආකාරයකින් සහනයක් නොවුයෙන් මේ සම්බන්ධව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර සාධාරණයක් ඉටු කර ගැනීම මාගේ එකම බලාපොරොත්තුව වේ. පාත් සඳහන් කරුණු සැලකිලිට ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි. මේ සම්බන්ධව තවදුරටත් කරුණු දැක්වීම සහ ඔබතුමා බැහැදැකීමට මා කැමැත්තෙමි. වෛද්‍ය වාර්තාවේ මා කුඩා කල සිට අපස්මා රෝගයෙන් පෙළෙන බව අසත්‍ය කරුණු දැක්වීමක් කිරීම. පූර්ණ ආබාධිත මාහට 120ක පමණ ආබාධිත ප්‍රතිශතයක් ලබා දීම. සේවයෙන් අස්කිරීමේදී මා අවිවාහක බව අසත්‍ය කරුණු දක්වා කටයුතු කිරීම. සේවයෙන් අස්කිරීමේදී මාහට ආබාධිත මාසික දීමනාව විශ්‍රාම වැටපන් නොගෙවීම. ශ්‍රී ලංකා රජයේ ජාතිය යුද බලපෑම් දැඩිව බලපෑ අවස්ථාවලදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පවා යුද හමුදා බැඳීමට මැලි වූ කාලයක ජර්මන් සම්භාවයක් ඇති අප පවුල සමාජිකින් ජීවිත පූජාවෙන් මෙරටට කර සේවය ඔබතුමාගේ අවධානය නිහතමානීව යොමු කරමි. ඉහත කරුණු සැලකිල්ලටගෙන මා වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා යුද හමුදාවේ රාජකාරියේදී මාහට ඇති වූ අසනීප තත්ත්වය නිගමනය කරන මෙන් ඉල්ලමි. මේ අනුව මාහට ජීවත් වීම සඳහා දුබලතා විශ්‍රාම වැටුපක් ලබා දීමට කටයුතු කරන මෙන්ද ඉල්ලමි. මේ සම්බන්ධව ඔබතුමා මා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කර අවශ්‍ය පරිදි සහනයක් ලබා දෙනු ඇතැයි ගෞරවයෙන් විශ්වාස කරමි. ඔබතුමාට තුන්රුවන්ගේ සරණයි. මේට යටහත් වර්කර්ස් එල්.එන්.